ඔන්න ඉතින් අලුත්ම වීඩියෝ එකට හැමෝම සාදරයෙන් පිළිගන්න. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා ක්‍රිමිනල් බන්ඩල් සෙට් එක. ඉතින් අපි බලමු මේ ඉවෙන්ට් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ගොඩ දෙනෙක් මේ ඉවෙන්ට් එක ඊයේ 9:00 එනකම් බලාගෙන හිටියා. ඉතින් මේ ඉවෙන්ට් එක ගරියන එකට මොකක් හරි වැරද්දක් වෙලා තමයි මං හිතන්නේ 9:00 පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ ඉවෙන්ට් එක 1:00ට දීලා තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි අලුත්ම ඉවෙන්ට් එක බලා ගන්න ඕන. ඉතින් මේකේ අපිට level 7 8 තියෙනවා නම් ප්‍රයිම් බැජ් එක අපිට මෙන්න මේ බන්ඩල් එක අද ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ බැජ් එක ඔයාලගේ 6 වලට අඩුයි නම් ඒ කියන්නේ 6 එකේ ඉඳලා 5 ඒ වගේම 4 ඕ වගේ අඩුයි නම් ඔයාලට මේ බන්ඩල් එක ගන්න පුළුවන් 4 වෙනිදා පාන්දර 1:00ට. ඉතින් මං මල්ලි කෙනෙක්ගේ account එකක් ඉල්ලගත්තා. ඉතින් මේ මල්ලි දුන්නා මෙන්න මේ ඉවෙන්ට් එක ස්පින් කරන්න. ඉතින් අපි බලමු මේ විදිහට golden criminal එක තියෙනවා. ඒ වගේම තමයි ghost criminal එක තියෙනවා. ඒ වගේම තමයි මෙතන අපිට මේ මෙන්න මේ විදිහට ක්‍රිමිනල් සෙට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන රෙඩ් ක්‍රිමිනල් එක නම් දීලා නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. රෙඩ් එක දීලා නැහැ. අනිත් ක්‍රිමිනල් සෙට් එක තමයි දීලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. එහෙනම් ඉතින් අනිවාර්යෙන් මේ අලුත්ම channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න. අපි බලමු මේ event එකේ golden criminal එක ගන්න අපිට diamond කීයක් යයිද කියලා. ඉතින් මේක spin 250කින් තමයි අපිට එක බණ්ඩල් එකක් එන්නේ. ඒ කියන්නේ අපිට හරියටම diamond සාමාන්‍ය ඔයාලා හදලා බලන්න 5000ක් විතර යනවා මේ event එකේ එක බණ්ඩල් එකක් ගන්න. ඉතින් ඊට වඩා අඩු ගානකින් ආවොත් නම් පට්ටම ලකි. ඉතින් මම ඉස්සෙල්ලාම පහේ ස්පින් එකක් දෙනවා. මේ වගේ ප්‍රී පහේ ස්පින් එක දෙද්දිම කාට හරි කොහොමද එකෙන්ම ගෝල්ඩන් ක්‍රිමිනල් එක ආවොත් එහෙම එයාගේ සාහිත්‍යයේ ඉන්නේ කියලා නිම කරන්න බැරි සතුටක් එන්නේ වෙලාවට. හරි ඔන්න ඉතින් ඔයාලට බලා ගන්නවා ටෝකන් එකේ කෑලිම ආවා. ඉතින් මේ විදිහට බර ගානක් හරි ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න. හරි අපි මේ විදිහට event එක ස්පින් කරගෙන යමු. ඉතින් මේ event එක එනකන් මං හිතන්නේ ගොඩ දෙනෙක් ඇග්ගිනේ ඒ වගේම ගැන ඉන්න ඇත්තේ වෙලාව බල ඉන්න ඇත්තේ මේ ghost criminal bundle එක ගන්න. හරි ඉතින් අපිට ඉතින් මුකුත් ආවේ නැහැ. අපි පොඩ්ඩක් මේ මගේ නෙමෙයි account එකත් ඒ හින්දා අපි පොඩ්ඩක් ට්‍රික් ටිකක් එහෙම දාලා පොඩ්ඩක් බලමු මේ විදිහට golden එකේ මේ ටිකක් මේ ස්පින් කරලා. අපි ඉතින් එකපාරම ස්පින් කරන එක හරිය නෑ නේ ඉවෙන්ට් එක ආව ගමන් ඩයමන්ඩ් තියෙන පළියට ඒ හින්දා පොඩ්ඩක් මේක ටච් කර ඉඳලා අපි බලමු ගේමක් ගහලා කොහොම හරි ඉවෙන්ට් එකේ තියෙන මේ බන්ඩල් එකක් ගන්න. එකත් එක්ක කොහොමද මට ස්පින් 150න් වත් ආවොත් නම් මාත් ලකී එක බණ්ඩල් එකක් හරි. අනිවාර්යෙන්ම හැමෝම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න. ඒ වගේම තමයි විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඔයාලට diamond top up කරගන්න මම පාල් description එකේ වගේම පළවෙනි pin comment එකේ දාලා තියෙන නම්බරයක්. ඒ නම්බර එකට message එකක් දාලා ඔයාලට පුළුවන් diamond top up කරගන්න. හරි ඉතින් මම මේ විදිහට ස්පින් කීපයක් දීලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට token 111කුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු. එතන අපිට එක්ස්චේන්ජ් අම්මෝ මේ මොකද්ද මේ ගරින කරලා තියෙන්නේ? මම මේක දැක්කේ මේ ටෝකන් 500යි ටෝකන් 450යි ටෝකන් 400යි. මම හිතුවේ මේ වගේ මං හිතන්නේ මේ වගේ ආවම අයියා මේ වගේ මං හිතන්නේ මං මෙච්චර ගේම් ගහුවා ඔය වගේ ටෝකන් 500කින් ගන්න බන්ඩල් එකක් ආවමයි. ඒ කියන්නේ ක්‍රිමිනල් වල වටිනාකම කට්ටියට තේරෙනවනේ දැන් නේ කොහොමද කියලා. ඒකවලට සාමාන්‍ය මට නම් ඩයමන්ඩ් මේ ගාන තිබ්බා ෂුවර් නෑ මේ බන්ඩල් එක ගන්න පුළුවන් වෙයි කියලා. අම්මෝ ඉතින් ලක් එකක් ගෑවිලවත් නෑ. ඉතින් මෙහෙම ඉතින් වෙද්දි ලක් එකක් ගෑවි. මම හිතුවේ මේ ටෝකන් 200කින් 250කින් ගන්න පුළුවන් වගේ එහෙම සීන් එකක් තියෙයි කියලා.
ආයිති ලක් එකක් ළඟ මේ ඉවෙන්ට් එක කොහොමත් මට නම් ෂුවර් නෑ ගෝල්ඩන් ක්‍රිමිනල් එක දෙයි කියලා අඩු ගානකින්ද එක්ක නියෝන් ක්‍රිමිනල් එක තමයි ඩයමන්ඩ් මේ ලක් එක 250න් නියෝන් ක්‍රිමිනල් එක කරගෙනටත් ඉඩ තියෙනවා හරියටම කියන්න බෑ මේ ඉවෙන්ට් එක නම් මට නම් 100% ෂුවර් ට්‍රික් නෙවෙයි බොට් නෙවෙයි මොන එක මේක කරත් මේ ගන්රම් වෙන්නේ නැහැ ඒ තරම් මේ ඉතින් වන්ඩල් එකක් මේ හින්දා මේ එකක් කරලා තියෙන්නේ ඉතින් ඔය ඉන්න ගමන් වීඩියෝ එක බලන ගමන් ඔහොම පහළට ගිහලා රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක උඩ ටච් කරලා බෙල් එකත් ඕන් කරලා තියාගන්න මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඒ වගේම අනිවාර්යෙන්ම වීඩියෝ එකකට ලයික් එකක් දාගෙන යන්න ඒ වගේම අනිවාර්යෙන්ම යාළුවන්ටත් බලන්න වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න හරි ඉතින් තාම නෑ ඉතින් ලක් එක 250න් මෙන්න එකක් තමයි අපි බලමු 250න් මෙන්නකන් මොකක් කීයද නැහැ ඉතින් ලක් එක 250න් මං හිතන විදිහට මේක මේ බන්ඩල් එකකුත් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් මේ ගොඩක් දුරට මේ 400 ගණනක් තියෙනවා හරියන්නේ ලක් එක 21යි Oh man, I should have finished those deep fried chicken ලක් wings එක from last 21යි night. දැන් ඉතින් කොහොමද මේ ලක් එක මේකෙන් එන එකනේ ලක් එක 21යි කියන්නේ 221යි මම නම් කියන්නේ මේක මේ ලක් එක 220 මේ 250න් හරි මට මේ පොඩි සැකයක් තියෙන්නේ මේ ක්‍රිමිනල් එකේ ඉවත්ද කියලා එහෙම වුණොත් තමයි මට අවුල මේ මිලියන් දෙන්න හැබැයි මේ account එකේ ක්‍රිමිනල් නැති හින්දා අවුලකුත් නෑ මේ හරි මේ ස්පින් එකෙන් නැති අනිවාර්යෙන්ම එනවා මේකෙන් ඉතින් අනිවාර්යෙන්ම එනවා ආවෙ නැතිරොත් ඉතින් මේ කොහොම හරි එනවා පස්සේයි මේක අර සමහර වෙලාවට බග් තියෙනවානේ අම්මෝ ඇති මට මේ ගෝල්ඩන් ක්‍රිමිනල් එක ආව මට නියෝන් ක්‍රිමිනල් එක නෙමෙයිනේ ඕන මට ගෝල්ඩන් ක්‍රිමිනල් එක ඕන ඔන්න ඉතින් බලමු මම අම්මෝ 418 වෙනියට තමයි මම බන්ඩල් එක ගත්තේ. හරි කොහොම හරි මට අවශ්‍ය බන්ඩල් එක ගත්ත එච්චරයි. මෙතන දැන් මේ ඔන්න 400 ගානකට තමයි මම බන්ඩල් එක ගත්තේ. මේ ඊට පස්සේ මේ වචනත් පැටලෙන්නේ සතුටට කොහොම හරි දැන් ඔන්න මෙතන දැන් අපිට බලා ගන්නලා මට එපා දැන් ඩයමන්ඩ්ුත් ඉතිරි මේ ගාන මේ මල්ලන් මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් මෙතන අපිට බන්ඩල් එකක් එක්ස්චේන්ජ් කරගන්නත් පුළුවන් මල්ලි මම මේ බන්ඩල් මෙයා කිව්වේ මේ රෙඩ් ක්‍රිමිනල් එක ආවොත් රෙඩ් ක්‍රිමිනල් එක ගන්න එහෙම නැතුණු රෙඩ් ක්‍රිමිනල් එකත් අරගෙන නැත්තම් මේ තව ක්‍රිමිනල් ටිකක් ගන්න කිය මේ ගන්න පුළුවන් වුණොත් ඉතින් මම මෙතන එක්ස්චේන්ජ් කරන්නේ නැහැ ඔයා මේ තුනෙන් කැමති එකක් එක්ස්චේන්ජ් කරගන්න මට බෑනේ එක්ස්චේන්ජ් කරගන්න ඉතින් මෙතන ටෝකන් ටික තියෙනවා ඔයා account එකට ඇවිල්ලා එක්ස්චේන්ජ් කරගන්න පට්ටම ස්තුතියි මේ account එක දුන්නට මට ඉවෙන්ට් එක ස්පින් කරන්න ඉතින් හරි දැන් අපි බලමු මේ ක්‍රිමිනල් එක කොහොමද කියලා ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් කොහොම හරි ඒ ඩයමන්ඩ් ගානෙන් හරි මේක ආව එක මට වටිනවා ඒක තමයි සතුට හරි ඔන්න හරි ඔන්න එකත් හරි ඊට පස්සේ අපි දාගමු ඉතින් මේක ගැම්මටම ඊට පස්සේ අපි මෙතන අර මැච් එකකට එහෙම යද්දී මේ විදිහට පෙන්නනවා මේක ලස්සනට මේකත් පොඩ්ඩක් බලමු මෙතනින් ඒක හරියටම මෙතනින් අර පෙන්නන්නේ කොහොමද අර මේ ඒක හරියට මතක නැහැ කොහොම හරි මෙන්න බන්ඩල් එක I should have finished those deep fried chicken wings from last night. ගැම්මක් මොනවා බන්ඩල් එක ඉතින් මේක අනිත් අයට ගන්න පුළුවන් ඉතින් ඔයාලා පොඩ්ඩක් බලන්න මේක ක්‍රිමිනල් එකයි ඔයාලට ක්‍රිමිනල් බන්ඩල් දෙකක් ගන්නව නම් ඩයමන්ඩ් අනිවාර්යෙන් 5000ක් යනවා 5000ක් 6000ක් වගේ 5000ක් යනවා 5000ක් ගන්න පුළුවන් මේ 5000ක් 5500ක් වගේ යනවා මේ ඒ හින්දා පොඩ්ඩක් බලන්න ඔයාලට ඉක්මනින්ම වගේ මේ ඉවෙන්ට් එකට ඩයමන්ඩ් පත් කරගන්න පුළුවන් මගේ ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් නම්බරේ පහලින් දාලා තියෙන්නේ නම්බරෙන් මැසේජ් එකක් දාලා ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් කරනවා මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියම පරිස්සම වෙන්න කට්ටියටම ජය වේවා.